සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ දවස්වල උණ හැදුනහම අපි හැමෝම දන්නවා full blood count report එකක් දවස් 3කට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලට check කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ full blood count එක බලන බොහෝ රෝගීන්ගේ මේ දිනවල platelet count එකේ අඩුවීමක් දැක ගන්න ලැබෙනවා. අපේ රුධිරය කැටි ගැසීමට මෙන්න මේ කියන platelet හෙවත් රුධිර පට්ටිකා අවශ්‍ය වෙනවා. ඔයාලා දන්නවද රුධිර පට්ටිකා අඩු වෙනවා විවිධ රෝගවලට. මේ දිනවල යන වෛරස් ආසාදන තත්ත්වයේදී අපට ප්ලේට්ලට් අඩු වෙනවා දැක ගන්න ලැබෙනවා. මේ උණවලදී ඩෙන්ගු වලදී ප්ලේට්ලට් අඩුවීමක් සිද්ධ වෙනවා. ඔබ රුධිරය පරීක්ෂා කරද්දී රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවෙන් තියෙනවා නම් ඔබ ගෙදරදී පරිස්සම් වෙන්න ඕනි කොහොමද? ඔබට විවේකය ලබා දෙන්න ඇති තරම් ඒ විතරක්ම නෙවෙයි ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර පාන ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. ඒ තුළින් අපිට පුළුවන් ඔබේ අඩු වී ගිය රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ නංවා ගන්න. එන්න පරිස්සමින් ඉන්න.